එක්තරා භික්ෂුන් වහන්සේ නමක් එක්තරා ආරණ්‍යක දීර්ඝ කාලයක් සිල් රකිමින් වාසය කරනවා. දවසක් මේ වනයට රාත්‍රියක හොරු කණ්ඩායමක් එනවා. හොරු 500 දෙනෙක් මෙතන ඉන්නවා. ඒ 500 දෙනාගෙන් හොර නායකයා මේ හාමුදුරන්ගේ ළඟට ඇවිල්ලා අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ කොච්චර කල් වෙනවද මේ ආරණ්‍යයට වැඩම කළා? 6 අවුරුද්දක් වෙනවා කිව්වා. ස්වාමීනි ඔබ වහන්සේ ලැබපු මාර්ගඵල මොනවද කියලා අහනවා. ඔබ වහන්සේ රහත් වෙලාද? ඔබ වහන්සේ අනාගාමී වෙලාද? ඔබ වහන්සේ සකදාගාමී වෙලාද? ඔබ වහන්සේ සෝවාන් වෙලාද? ඉතින් අර හාමුදුරුවෝ හැම එකකටම කියන්නේ නෑ කියලා. ඊළඟට අහනවා, එහෙනම් ඔබ වහන්සේ මොනවා හරි මේ ධාන වඩලා යම් අභිඥාවක් ලැබලා තියෙනවද අහනවා. ඒත් නෑ කියනවා. කියන්නේ ධාන වඩලත් නෑ. ඒකට අහනවා, ස්වාමීනි අවුරුදු 6ක් මේ කැලේට වෙලා මොකක්ද අහනවා කලේ? සිල් රැක කියනවා. මට සිල් රකින්න තියෙන පහසුව නිසා තමයි කියන මේ කැලේට මං ආවේ. නගරේ වාසය කරනකොට සිල් රකින්න එක දුෂ්කර නිසා. එතකොට මේ හොර නායකයා කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ දන්නවද මම කවුද කියලා? ස්වාමීනි මම මේ කැලේ මීට කලින් පැවිදි වෙලා හිටපු කෙනෙක්. ඔබ වහන්සේට කලින් මමත් පැවිදි වෙලා මේ කැලේ තමයි වාසය කළේ. ඔබ වහන්සේ වගේ නන් නෙවෙයි. ස්වාමීනි මම සිලුත් රැක්කා, සමාධියත් වැඩුවා, ධ්‍යානත් ලැබුවා, අෂ්ට සමාපත්තිම ලැබුවා, පංච අභිඥාම ලැබුවා. ස්වාමීනි මම හිරු සඳු දෙක පවා මගේ මේ දෑතින් ස්පර්ශ කරා. ඒ තරම් 이르දි බලයක් මට ඒ ජීවිතේත් ඒ කාලේ තිබුණා. මම මේ ධ්‍යාන සමාධි වඩලා ඒයින් සතුටු වෙමින් වාසය කළා. මං එතනින් එහා පැත්තට හිත වඩන්න ගියේ නෑ. මම විදර්ශනාව වඩන්න ගියේ නෑ. ස්වාමීනි දන්නවද මට එකකින් වෙච්ච පාඩුව මොකද්ද කියලා? දවසක් මේ කැලේට ගොපළු ගැහණු ළමෙක් ආවා. ස්වාමීනි ඈ දැකපු මට මගේ හිත මට පාලනය කරගන්න බැරි වුණා. ඈ පිළිබඳ ආශාවක් ඇති වෙලා මගේ මේ යට වෙලා තිබිච්ච නීවරණයන් බලවත් වුණා. ඒ නීවරණයන් බලවත් වෙච්ච ගමන්ම ස්වාමීනි මට තිබිච්ච අර ධාන අභිඥා සියල්ල නැති වෙලා ගියා. ස්වාමීනි මම එදාම උපවිදි වෙලා පහුවදාම ඈව හොයාගෙන ගමට ගියා. මගේ සහායට 50 දෙනෙක් එකතු වුණා. ඒ ගැහණු දරුවව හොයන්න. දවස් ගණන්, සති ගණන්, මාස ගණන් අපි හොයනවා. අපිට ජීවත් වෙන ක්‍රමයක් නැහැ. ඈව හොයන නිසා අපට රස්සාවකට යන්නත් බෑ. ඒ නිසා අපිට ජීවත් වෙන මාර්ගයක් හැටියට අපි හොයාගත්තේ එකිනෙකාගෙන් හොරකම් කරන එක. අපි හොරකම් කරලා යමක් හොයාගෙන ඒවයින් ජීවත් වෙමින් ඈව හෙව්වා. ස්වාමීනි එක දවසක් ඈව මුණ ගැහිලා මං ඈව විවාහ කරගත්තා. ස්වාමීනි අපි අර පුරුදු වෙච්ච දේ අපට අත්හරින්න බැරි වුණා. අපි දිගටම හොරකම් කළා. රස්සාවක් කරනවට වඩා ඒකේ ලොකු ලාභයක් අපි දැක්කා. ස්වාමීනි දැන් මට ඉන්නවා හොරු 500 දෙනෙක්. ඒ 500 දෙනාටම නායකයා මම. ඒතර මේ හොරා කියනවා, ස්වාමීනි අද මම මේ තත්ත්වයට වැටුනේ. හිරුසඳු අතගාන්න තරම් ධානා අභිඥාවක් තිබිච්ච මම එතන නතර වෙලා එතනින් විදර්ශනාව වඩන්න ගියපු නැති නිසා. ස්වාමීනි ඔය අනතුර ඔබ වහන්සේටත් වෙන්න පුළුවන්. ඒ නිසා උතන නතර වෙන්නේ නැතුව ඔතෙනුනොත් දිගටම වීරිය වඩන්න කිව්වා. මේ හාමුදුරුවෝ අර හොරාගේ කතාව අහලා වීරිය වැඩුවා. එදාම උන්වහන්සේ අරහත් ඵලය සාක්ෂාත් කරගත්තා.